Why? Hinawai. Happy birthday to you. මට ඉන්න බෑ ඔබ නැතිවනම් අපි හමු වුණත් ඉඳ හිත යලි. Hello. Good morning. Hello. Hello. ලසන්ති සන්නස් ගල්ල දුව ඉන්නවද? ඔව්. දුව මම කතා කරන්නේ කොත්මලේ අල්විස් කවියා. දන්නවද දන්නේ? දන්නේ නැහැ. හරි පුතා මම මේ නම්බර එක ඉල්ලගත්තේ ඔයා කවි ලියලා යවන පත්තරෙන්. මට අපේ සමකතු තමයි නම්බර එක දුන්නේ ජයසේන මගේ හිතවතා. පුතා මම ඔයාගේ ඒ කියන්නේ ඒ පත්තරේ පළවෙච්ච පහුගිය කාලේ මේ මෑතම කාලේ පළවුණේ නැහැ නේද කිසිවක්? නෑ මේ දවස්වල ලිව්වේ නැහැ මම. ඒ කියන්නේ මේ දවස්වල ලියන්න නැතුව මලවන්නේ නැති නේද? නෑ මම ඇසුවේ ඔබ කුරුණෑගල කෙනෙක් නේද? ඔව් කුරුණෑගල. ඔව් මාහට ඔබ පැවසුවා මේ අගනුවර තරුණ කවි සමාජයේ තරුණ කවීන් කීවිදයන් කීප දෙනෙක්ගේ නිර්මාණ කීපයක් මම ලබා ගන්නවා මගේ පොතට. සුපසන් කවි තමයි මේ පොතේ නම. එතකොට මට ඔබතුමියගෙනුත් කවි කීපයක් කවි පන්තියක් උනත් කමක් නැහැ. කියන්නේ මම තරුණ අයට එහෙම පිටු කීපයක් මගේ පොතෙන් වෙන් කරනවා. ඔව් ඔව්. එතකොට ඔබතුමියට හැකියාවක් තියෙනවද එහෙම නිර්මාණයක් මාහට ලබා දෙන්න? පුළුවන්. ගැටලුවක් නැහැ. හොඳයි බොහොම ස්තුතියි දුව. සාමාන්‍යයෙන් දැන් ලියපු කවි තියෙනවද මොන වගේ ඒවාද? ලියපු කවි කියන්නේ මගේ පොත් තියෙනවා කීපයක්. දැන් අලුතෙන් ලියපුවා නැහැ. සාමාන්‍යයෙන් කොයි වගේද මොකක්ද දන්නේ මොන තේමාවක් යටතේ දන්නේ ඕනේ කරන්නේ නේද? මට අවශ්‍ය වෙන්නේ ගලි බවුසර් තේමාව යටතේ. මාගේ කවි පොතේ තේමාව දහන්නේ? ඔව්. මාගේ කවි පොතේ තේමාව කියන්නේ එහෙම සීමා වුණේ නැහැ. ස්වභාව සෞන්දර්ය සඳහා වෙන් වුණු පරිච්ඡේදයක් තියෙනවා. ඊට පස්සේ පෞල් අවුල් විකාශය සහ නිෂ්කාශනය ප්‍රලම්බනය ඒ සියල්ල ගැනම විග්‍රහ කරලා තියෙනවා පරිච්ඡේදයක. දරුවන් වෙනුවෙන් වෙනම වෙන්වුණු පරිච්ඡේදයක් තියෙනවා. යෞන් පරිච්ඡේදයක් තියෙනවා. ඒ සඳහා තමයි ඔබතුමියට ආරාධනා කරන්නේ. පුළුවන්ද? පුළුවන් ගැටලුවක් නැහැ. ඔබතුමී කියන්නේ මාව කොත්මලේ අල්විස් කිව්වම අහලා තියෙනවද දන්නේ නැහැ කවි එහෙම. එච්චර මතකයක් නැහැ. මතකයක් නැහැ කියන්නේ මෙමරි ලොස් කියන ඒක ලෙඩක්. මොනවාද? නැහැ ඒ කියන්නේ මම කිව්වේ මේ ගොඩක් මල් ලියපු පොත් ලොස්. ඒ කියන්නේ අන්තිම පොත ලොසේ ලොස්. මට හැබැයි මතකයි වගේ. නෑ අපි හම්බ වෙලා නැහැ දුව. මම කලින් මේ අපේ නියෝජක අතුරුතුමාගෙන් තමයි නම්බරේ ඉල්ලගත්තේ පත්තරේ. එහෙමනම් ඔබගේ නිර්මාණ කොහොමද මට ඊමේලයක් මගින් එවන්න පුළුවන්ද? එහෙම නැත්නම් තැපැල් රෙජිස්ටර් පෝස්ට් එකේ එවන්න පුළුවන්ද? කොහොමද හොඳ? නෑ මෙහෙමයි දැන් මේ වෙලාවේ මම දැන් මේ වෙලාවේ වැඩක ඉන්නේ. දැන් මට අවශ්‍ය කරන තේමාව කිව්වොත් මට ලියලා එවන්න පුළුවන් ගැටලුවක් නැහැ. මේ වෙලාවේ මට තරුණ හින්දා මම කියන්නම් දැන් විරහව. හරි පුළුවන්. හරි දැන් මගේ කවි පන්තියක් තියෙනවා ජනප්‍රිය විරහව ගැන මං හිතන්නේ දන්නවද දන්නේ නැහැ. පෙරදින කියන කවි පන්තියේ. මොනවාද? ඒ කියන්නේ දුව මෙහෙමයි ප්‍රේමවන්තයාව කාලයකට පෙර හැරදමා ගොස් සෑහෙන කාලයකට පස්සේ ඇය මහා මාර්ගයේ කොනක ගමන් කරනකොට තම දරුවා සමග දරුවන් නලවනකොට ඒ ප්‍රේමවන්තයා දකින්නම මම ඒ ආකාරයටමයි මේ කිව්වේ. ඕන මට කවි පන්තිය කියලා පෙන්නන්නත් පුළුවන්. මොකද කියන්න බලන්න. පෙර දිනයක මා පෙම් කල යුවති. කවුද කතා කරන්නේ? සිය පුතු නලවනවා. මගේ නැලවිස්වරයි නෑ ඉතින්. අනේ කවුද කියන්නකෝ ඔය මාව බයිට් කරනවා නේද කවුද හරි? කොත්මලේ අල්විස් කවිය කතා කරන්නේ. අනේ පිස්සු එහෙම කෙනෙක් මං අහලා නැහැ. ඔය කවුද කියන්නේ? පිස්සු කිව්වේ මටද? පිස්සු නෙන්නම්. පිස්සු හැදලා සුමාන දෙයක් ගෙදර නිවාඩු ඉඳලා ආවේ මේ අද ඉස්සෙල්ලා වැඩට ආපු දවස. අනේ කවුද කියන්නේ ප්ලීස්? මගේ කවිය හොඳයිද ඒක? ඔයා කුකවියෙක්. ඔයා කවි හොරකම් කරන කෙනෙක්. ඔයා කවුද කියන්නේ? ඒ කවි හොරාට මොකද්ද කියන්නේ? කවි හොරාට කියන්නේ කුකවියා. කුකවියා. වැඩි ප්‍රොනවුන්ස් කරන්න ගියොත් වචනේ වර්ධින්න පුළුවන්. මේ කවුද වන්ට මගේ නම්බර එක දුන්නේ? ලසන්ති happy birthday. Thank you. ඔය IFM එකේ නේද? ඔව්. අනේ thank you. hello. ඔයා මා හොඳට ඇඳුවනේ. මං හිතන්නේ මං හොඳටම ඇඳුවනේ. හොඳටම ඇඳුවා. ඔයා හැබැයි
කුකාගේ කොයා අනුගේ කවිවරකම් කරන කෙනෙක්. මොකාද කවි හොරාට කියන නම? කුකාරියා. මං අන්නේ ඒකෙක් නේද? ඕකේ බයි. බයි thank you. ඒ උමා අර මට කියපු අලුත් නම මොකද්ද? කුකාවියා. අපෝ මගේ අතින් මොනවා කියවෙද දන්නේ නැහැ. ඉඳලා උදේ පාන්දර hina වෙන්න සජී උමා එක්ක වයි hina වයි. සතිය දවස් 5ේම උදේ 7ට. මෙන්න morning show.